හොඳයි තරගය ආරම්භ කරමු. මම 3ට ගණන් කරනවා 3යි කියන්නේ දුවන්න ඕනේ. පැහැදිලිනේ සියලු දෙනාට? හරි. කොහොම ඉන්න? ඇහෙනවද? හරි. තනි අකින් අවසාන ස්ථානයේ වාර්තා කරන මෙනුෂ නන්දනාගන ඔව් තරඟේ ඉක්මනට නිමා වෙනවා. ටොපි මං දැන් සීළු ටොපි ටික අහුල් වෙන ක්‍රීඩකයෝ අරන් ගියා. සමහර ක්‍රීඩිකාවන් මගදීම තමන් තරඟය අතහැරලා දැන් අම්මත් එක්ක මං හිතන්නේ ක්‍රීඩාගාරයට වාර්තා කරනවා. ඔව් බණිස් කෑමේ තරඟෙදි මේ තරඟකරු අහගන්න ඕනේ මේ අහගන්න නීති ටික. බණිස් ගෙඩිය ලේසි වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම කඩාගෙන බිමට දාගෙන පැදුර දාගෙන ඊට පස්සේ සම්පූර්ණයෙන්ම කන්න ඕනේ. අටේ බණිස් තියාගෙන ආපහු දුවන්න බෑ තරඟ අවසාන ස්ථානයට. ඔක්කොම ගිලින්න ඕනේ. ඒකම බණිස් ගෙඩිය කඩාගත්තාම මේ කඩාගත්ත ගෙඩිය පමණක් කන්න අනිත් අයගේව කන්න යන්න එපා. හරිද? මොකද බණිස් වැඩිපුර තියෙනවා තරඟ කරුවන් අඩුයි. ඒ නිසා බණිස් දෙක කන්න එපා. ඉස්සෙල්ලා එකක් කාලා තරඟේ ජයග්‍රහණය කරලා ඉන්න ඉතුරු උනොත් අනිත් ඒවා දෙනවා. හරි. එහෙනම් ලෑස්ති තරඟයට මෙන්න අපේ මාමට ආරාධනා කරනවා තරඟය ආරම්භ කරන ස්ථානට ගිහිල්ලා සංඥාව දෙන්න තරඟ ආරම්භ කරනවා. විනිශ්චය මණ්ඩලය මෙන්න තරඟය ආරම්භ වෙනවා මේ අවස්ථාවේදී. තාමත් ක්‍රීඩකයන් බණිස් ගෙඩිය පළමුවෙනි අද විමදා ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන මේ අවස්ථාවේදී බණිස් ගෙඩිය සම්පූර්ණයෙන්ම කන්න ඕනේ. බණිස් කටේ තියාගෙන ආපහු දුවන්න බෑ තරඟ ආරම්භක ස්ථානයට. විනිශ්චය මණ්ඩලයෙන් කවුරු හරි කෙනෙක් තරඟ ආරම්භක ස්ථානයට නැවත යන්න 1 2 3 තෝරා ගැනීම සඳහා ඔව් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම හිතන්නේ වැඩි හිටියොත් මේ බණිස් වැඩිපුර තියෙනවා කනවා මේ ළමයින්ට ගන්න දෙන්න. දෙමාපියෝ කරුණා කරලා පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න තරඟ කරුවන්ගේ උදව් කරන්න බෑ. බණිස් ගෙඩිය කඩා බිම දමා ගැනීමට අපහසු වෙච්ච තරම් කරුවෝ ග්‍රහණ ප්‍රමාණයක් ඉන්නවා. ඒකම බණිස් කෑම ලේසි නැහැ. මොකද තමන්ගේ හුස්ම හිර වෙන්නේ නැතුව බණිස් ගෙඩිය කන්නත් ඕනේ. ඊට පස්සේ අවසානයේ සියලුම බණිස් ගෙඩියේ දේවල් කාලා තරඟ අවසාන ස්ථානයේ දුවන්නත් ඕනේ. ඔව්. ත්‍රිපාල අංකල් මම හිතන්නේ අවසාන ස්ථානයට ගියා. දැන් 1 2 3 තේරෙන්න සඳහා බණිස් සියලුම අටේ තියාගෙන දුවන්න බෑ නැවතත්. ගිලින්න ඕනේ. ගිලලා තමයි අවසාන ස්ථානයට දුවන්න ඕනේ. මේ අවස්ථාවේදී සභාපතිතුමා ඉතාමත් දක්ෂ ආකාරයෙන් මම හිතන්නේ තමාගේ කාලය ඉටු කරන ආකාරයක් තමයි පෙන්නන්නේ. බණිස් ඉතුරු කරන්න බෑ කියන්නේ. අටේ තියාගෙන බෑ ගිලලා යන්න ඕනේ. යොගුලු කොහම ඔව් ධනංගේ මේ අවස්ථාවේදී මම හිතන්නේ පළවෙනි දෙවෙනි ස්ථානය නම් නියමයක් තෝරලා ඉවරයි. තුන්වෙනි ස්ථානය සඳහා තාමත් තරඟයේ වුණායි. මේක ටැග් තුනක් තියෙනවා මේක. ඔව්. තුන්වෙනි ස්ථානය සඳහා තරඟයේ වුණායි.
ඔව් සමහර තරඟ කරුවන් තරඟේ අතහැරලා මම හිතන්නේ බණිස්ගිරිය රස විඳින ආකාරයක් තමයි පේන්නේ ඉන්නේ. තරඟේ අතහැරලා බණිස හරි තියෙනවා කියලා ඕනේ ඒක කනවා. ඔව් මේ අතරතුර විවිධ මණ්ඩලයේ සහ වැඩිහිටියන් මේකෙන් ප්‍රයෝජන ගන්න ආකාරයක් තමයි පේන්නේ යන්නේ. හරි තරඟ කාලේ ඉවරලා ගිරලා තමන්ගේ අවසන් ස්ථානයේ විනිශ්චය මණ්ඩලයට බොහොම ස්තුතියි. මෙන්න තරඟය ආරම්භ කරනවා. ඔව් ඒ තැන මේ දෙකන පුම්බලා පුපුරවන්න ඕනේ. බැලුම අතින් අල්ලන්න බෑ. අත් දෙකම තියෙන්න ඕනේ කට ළඟ. අතින් බැලුම අල්ලන්න බෑ. ඔව් ඔච්චර තරම් කරුවෙකුට පමණයි එහි ත්‍යාගය හිමිවන්නේ. ඒ ප්‍රමාණයක් මේ විදිහට අවසන් වෙලා තියෙනවා. Ali ini sos. Hey, she going? ඔව් එක තරම් කරුවෙක් මම හිතන්නේ තරඟ අවසන් කරනවා. උනන්දුවෙන් තරඟ කරුවන් සහභාගී ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඒ සමගම මතක් කරන්න ඕනේ මම හිතන්නේ මේ ආරාධිතව පැමිණි අමුත්තන් සහ මාධ්‍යමාපියන් වැඩිහිටියන් තමන්ගේ ආරාධනා නොකරත් ඇවිල්ලා සමහර අය ආධාර කළා මේ අවදේශයට මේ හැම දිනකටම ස්තුතියි. ආරාධිත අමුත්තන් සහ අනාරාධිත උදව් කරපු සියලුම දෙනාටම ඒකම දැනට තරඟ පැවැත්වීම සඳහා තමන්ගේ සහායකය ලබා දෙන තමන්ගේ ඉරිදා මේ නිමාව දවසේ කැප කරලා තමන්ට ගෙදර සතුටින් ඉන්න දින දවස ළමාලා පටින් වෙනුවෙන් සංවිධානය කරලා වේසන හැම දිනකටම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේ. ඔව් ප්‍රාර්ථනා කරුවෙක් තරඟේ නිමා කරනවා. You want to do Inush? Ipa. Ipa. ඇහෙන්ද කියන්න එපා. Itu ya, mana kian ya pi. මීළඟට අපි දැන් අගට ස්ථාවරයේ තරඟේ ඉතාමත් තීව්‍ර අන්දමින් ක්‍රියාත්මක වෙනවා. විනිශ්චය මණ්ඩලයේ බොහොම යොසිතව ඒ කටයුතු සිදු කරන ආකාරය දැන් බලා ගන්න පුළුවන්. හැමෝම උනන්දුවෙන් සහභාගී වෙනවා. දෙමව්පියොත් බොහොම ආශාවෙන් බලන් ඉන්න තරඟයක්. ඒකම ඊට පසු අපි සංකාලනය කරන තනි කකුලෙන් දීමේ තරඟය. ඒ සඳහා තරඟ කරුවන් සූදානම්ව සිටින්න. තනි කකුලෙන් දීම ඒ වගේම සංගීත තොප්පි තරඟේ තව තියෙනවා මොන රසවත් තරඟ රසක් අපිට ඉදිරියට. ඉතින් ඒකම මතක් කරන්න කැමති ගස්ලබු ගෙඩිය යට ගණන් කිරීම, සංගවුණ මනසේම, සංගවුණ අමුත්ත මේ වගේ තරඟ ක්‍රියාත්මකයි. ඒකට ඕනම කෙනෙකුට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. Aha, Inush. Inush. Don't push naman. They fell down. තව තරඟ මම දැන් 11ක් වගේ තියෙනවා අපේ ඉස්සරහට.
ක්‍රියාත්මකයි. අසල පෙරිය ඇතුළත සංගෝල මලසේනද සංගෝල අමුත්ත. ඒක ක්‍රියාත්මකයි. පස්සේ කටින් බිම්බලා කාසිය අරගෙන දිවෙන් නැවතත් ওই ස්ථානයටම දුවගෙන එන්න ඕනේ. මේ ඊටමත් අවුරුදු උත්සවවල විනෝදාත්මක තරගයක් මම හිතන්නේ මේක වෙනත් තරග පිටිවල නම් මේ බොහොම බාධක දීමක් වගේ දෙස් යටින් ඉංගලා වලවල් වලින් පැනලා වතුර වලවල් වලින් එහෙමත් මේ තරගය සංවිධානය කරනවා. නමුත් දැන් අපේ සිංගිති අවුරුදු උත්සවයේ ප්‍රථම වාර සංවිධානය කරන නිසා බොහොම සරල විදිහට තමයි මේ තරගය සූදානම් කරලා තියෙන්නේ. හොඳට Tamanගේ මූණ හොද ගන්න ඕනේ. හොඳට වතුර විසු වෙන්න මූණ පුරා හොදගෙන තමයි මේ කාසිය හොයන්න යනවා. දැන් සියලුම දේවල් කියලා මම මෙන්න තරගය ආරම්භ වෙනවා මේ අවස්ථාවේදී. ඔව් තරගය ක්‍රියාත්මකයි. හොඳයි. සමයේ සලකුණු තුනක් සටහන් කරලා තියෙනවා. මැද සලකුණ, අයින් සලකුණු දෙක. එක පැත්තක අයිනේ සලකුණු දින දැනට අනිත් පැත්තේ අයිනේ සලකුණ එනකන් අදින්න ඕනේ. එහෙම තමයි තරගේ ඉවර වෙන්නේ. සලකුණු තුනෙන් මැද ලක්ෂයට හරියටම ස්ථානගත කරනවා කඹය. තරගය ආරම්භ කරුවායින් පසුව එක් පස්සෙක තියෙන සලකුණට අනිත් පස්සේ කෙරවලේ සලකුණ ගේන්නකම් අදින්න ඕනේ කඹය. එහෙම තමයි තරගය ඉන්නේ. දැන් සූදානම් කණ්ඩායම් දෙක සමසමව කුඩා කීලකින් ලොකු කීලකින් වේදිකාවන් සියලුම දෙනා දැන් සාධාරණ විසමණ්ඩල විසින් බෙදා අවසන්. අස්ලාබුලිය යනගනන්ගේ ඉතාමත් වැඩිහිටියන්ගේ ජනප්‍රියම තරගය මේ අවස්ථාවේදී පැවැත්වෙනවා. Wati cuti pata ay naku Diyos sa litero. ඉවත් කරනවා. මම හිතන්නේ සල්ලි කොච්චර විදක් කරත් ගමක් නෑ කියලා. විවිධාකාර ගණන් වලින් ඉවත් කරනවා. ආසන්නම ගාන තමයි ටැග් හම් වෙන්නේ. කමැදීමේ තරග හුදා රටේ සූදානම් මේ අවස්ථාවේදී Enoshi, you put like that, in the side, yeah, like. Dua, Enoshi. Okay. Pausiyo malu sudanam kandar kita ini, Wait. Ini salakuna, ini pakai salakuna